එන්නද අපි සූදුරුපත් එකක් හදමු. බාස්මති හාල් හොදලා පැගෙන්න තියෙනවා 30 minutes. අපිට ඕන වෙනවා කරපිංචා රම්පේ එතකොට මිරිස් සුදුලුණු ලුණු මං නම් 9 මිරිස් එකකුත් දාගෙන තියෙනවා. මේ තියෙන්නේ මම පාවිච්චි කරන ගී එක. අද මේන් ඉන්ග්‍රීඩියන්ට් එක සූදුරු cumin. අපි මෙහෙම අපේ වාෂණය ලිපේ තියාගෙන චූටි මීඩියම් හීට් එකක් තියාගෙන ගී එක දාගන්නවා. ඒක හොඳට දිය වේගෙන එනකොට අපි අර කපාගත්ත ඔක්කොම ජිංගිරි බිරිස් ටික දාලා ආමඩ කියන්න අමතකුණා ගම්මිලි සැරි ටිකකුත් ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ ලුණු ටිකක් දාලා ඒ ටික ඔක්කොම ටිකක් මැල වෙලා වගේ නිකන් රන්වන් පාට වෙනකන් වගේ බෙදගන්න. ඊට පස්සේ අපේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක අද සූදුරු. මම ඔය වගේ හැඳි දෙකක් දාගත්තා. මේ රයිස් එක හදද්දි කුස්සියම ආර සුවඳයි. ඒ වගේම මේක හරිම හෙල්දිලු. මෙන්න මේ වගේ තියෙන ඊට පස්සේ මාරම සුවඳයි මේ වෙලාවට. අර රම්පේව මේ ඔක්කොම ගී එකේ බැදිලා මාර හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ මේ දාගන්නේ හොඳට හොදලා ස්ට්‍රේන් කරගත්ත අපේ බාස්මති රයිස් එක. ඒක හොඳට තෙත නැති වෙන්න දාන්න ඕනේ. එතකොට තමයි අර පර්ෆෙක්ට්ලි හොඳට ෆ්‍රයි වෙන්නේ. ඊට පස්සේ මම බේ ලීව්ස් දෙකක් දාගත්තා. ඊට ආපහු මික්ස් කරා හොඳට. කියන්නේ වතුර නැතුව තියෙන තරමට තමයි අර හොඳටම ඒක අර බැදිලා හොඳ සුවඳක් එන්නේ. ඊට පස්සේ මම ප්‍රිෆර් කරන්නේ හොට් වෝටර්. නිකන් වතුරක් දාන්න පුළුවන්. අර ටක් ගාලා බත් එක නිකන් කුක් වෙනවා හොට් වෝටර් දැම්මහම මේ වෙලාවට. මම බත් එක වැහෙන මට්ටමට විතරයි තිබ්බේ. මොකද අපි පෙඟෙන්න තියලා තමයි බාස්මති රයිස් එක දැම්මේ. දැන් මේ 10 minutes වලට විතර පස්සේ අර ටිකක් half cook වෙලා වගේ තියෙන්නේ. මම මේ chopstick එකකින් වගේ මේ හිමීට එහෙට මෙහෙට කරනවා බත්තට කැඩෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ ආපහු ටිකක් වෙලා විනාඩි 5ක් විතර වහලා තියෙනවා. දැන් fully cook වෙලා තියෙන්නේ. ආපහු හිමින් අපි මෙහෙම පොඩක් එහෙට මෙහෙට කරන මේ පොඩක්වත් අඩිය අල්ලන්නේ නැති වෙන්න අපි cook කරගන්න පුළුවන් මේ rice එක. මේකට වතුර දාන වෙලාවට උණු වතුර use කරාම මේ වගේ අර ඇට වෙන් වෙන විදිහට උණාට වඩා බෙරි වෙන්නේ නැති වෙන්න විදිහට rice cook එකක් නැතුව rice එක මේ විදිහට හදාගන්න පුළුවන්. rice එක serve කරද්දී අර කෑලි බෑලි ටික අයින් කරගන්න ඕනේ. Thanks for watching. Bye.